සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපේ ගෞරවනීය පෙරළුණු හාස්කම් සහිත බෝධිරජාන් වහන්සේ වැඳ පුදා ගැනීමටත් උන්වහන්සේගේ වටා ඉදිකෙරෙන ප්‍රාකාරයට ආධාර කිරීම සඳහාත් විශේෂ අමුත්තු වගයක් ඇවිල්ලා තිනවා. නමුත් පන්සලට විශේෂත්වයක් නැහැ. මොකද හේතුව කොළඹ ඉඳලා ගොඩාක් වෙලාවට මේ බෝධින් වහන්සේ වැඩ සිටි හොඳට වැඩ සිටි කාලය තුල නැත්නම් බෝධින් වහන්සේ සම්පූර්ණයෙන්ම පෙරලෙන්න කලින් වැඩ සිටි අවස්ථාවල ඇවිල්ලා පුද පූජා පවත්වලා තමන්ගේ බාරහාරයන් ඉෂ්ට සිද්ධ කරගත්තු තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගත්තු 3 දෙනෙක් තමයි මේ අපේ ටීනා ෂැනල් අක්කත් ඒ වගේම ඉසුරු අයියත් උදාර අයියත් කියන්නේ මේ 3 දෙනා. ඉතින් විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා අද බෝධින් වහන්සේගේ පාමුලට ඇවිල්ලා නැවතත් මේ ආධාර උපකාර කරන්නට යෙදුණා. ඒට ගොඩාක්ම පින් ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි කැමති ටීනා ෂැනල් අක්කගෙන් මේ බෝධින් වහන්සේගේ ළඟට ආවම දැනෙන හැඟීම පිළිබඳව පොඩ්ඩක් අක්කේ අපිට විස්තරයක් කරන්න. ඇත්තටම මට හරි නිදහසක් දැනෙනවා, හරි සහනයක් දැනෙනවා මේ වගේ බෝධින් වහන්සේ ගාවට ආපුවහම. මොකද මම කතෝලිකේ. හැබැයි මම කතෝලිකෙක් විදිහට මගේ ආගම විතරක් නෙමෙයි. හැබැයි බුද්ධ ආගම කියන දේත් මම ගොඩක් විශ්වාසයෙන් අදහන ආගමක්. ඉතින් මාව මගේ ඉසුරුයි උදාරයි තමයි ඇත්තටම මට හාමුදුරුවෝ අඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම අද ආවේ ගොඩක් සතුටින් මේ බෝධින් වහන්සේ දැක ගන්න. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිට පුළුවන් අයුරින් ආධාර කරා මේකට. ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා ඔයගොල්ලන්ට හැකි අයුරින් මේකට ආධාර කරලා මේක ආපහු තිබ්බ විදිහට යථා තත්ත්වයට ගන්න අපිට උදව් කරන්න කියලා. හොඳයි. ඒ වගේම තමයි උදාර අයියා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් ගොඩාක්ම හිතවත් මාටත් නිතරම උදව් උපකාර කරන අය කෙනෙක්. ඉතින් බෝධින් වහන්සේගේ ළඟ ගොඩක් ආශිර්වාද ලබාගත් කෙනෙක්. තමාගේ වැඩ කටයුතු ඉහළට කරගෙන යනකොට ආගමික වශයෙන් යම් ආශිර්වාදයක් ලබා ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ පන්සලට ඇවිල්ලා බෝධින් වහන්සේගේ ළඟ පුද පූජාවන් කරපු කෙනෙක්. ඉතින් උදාරයි කොහොමද බෝධින් වහන්සේට අපිට කරදරයක් වුණා. ඊට පස්සේ අපි නැවතත් ඒ බෝධින් වහන්සේව ප්‍රතිෂ්ඨාපනය කළා. විදේශගත වෙලා හිටපු අවස්ථාවලත් නිතරම කතා කරලා කිව්වා මේ ස්ථානට ඉන්න ඕන කියලා. ඉතින් අද ඇවිල්ලා තියෙනවා. උදාරයි මොකද දැනෙන හැඟීම? ඔව් හඳුරන්නේ මේ අතරම බෝධින් වහන්සේ පෙරලෙන්න කලින් මම නිතරම මෙතන ඇවිල්ලා බෝධින් වහන්සේ ගාවට ඇවිල්ලා පාර වෙලා මගේ ප්‍රශ්න ගොඩක් නිදහස් කරගන්න, මගේ හිතට සහනයක් ලබා ගන්න ගොඩක් උපකාර වුණු තැනක් තමයි මේ බෝධින් වහන්සේ. ඉතින් ඇත්තටම වෙච්ච සිදුවීමත් එක්ක ඇත්තටම මට ලොකු කනගාටුදායක හැඟීමක් තමයි තිබුණේ. ඉතින් මට හැමතිස්සෙම මම පුළුවන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ කියන්නේ ස්ථානයට පැමිණිලා මගේ තියෙන හැම බලාපොරොත්තුවක්ම එතකොට මේ මගේ තියෙන හැම ප්‍රශ්නකටම විසඳුම ඇත්තටම මේ බෝධින් වහන්සේ ගාවට ආවට පස්සේ මට ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඔබ වහන්සේත් දන්නවා. ඉතින් ඒක නිසා මම ගොඩක් වෙලාවට දැන් මේ අලුතෙන් ස්ථාපිත වෙන බෝධි ප්‍රාකාරය එතකොට රන්වැට ඒ ඉදි කරන්න පුළුවන් විදිහට මම ආධාර කළා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් පුළුවන් නම් මේ බෝධි ප්‍රාකාරය ඉදි කරගන්න ඔයාලටත් පුළුවන් විදිහට ආධාරයක් කරන්න කියලා. හොඳයි. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා අපේ ඉසුරු අයියා ප්‍රධාන වශයෙන් මතක් කරන්නට ඕන බෝධින් වහන්සේට පමණක් නොවේ අපේ චෛත්‍යරාජන් වහන්සේ ආලේප කරන්නට ශෂි ඇන්ජලීනා දියණියත් එක්ක මෙනවියත් එක්ක අපිට උදව් උපකාර කරන්නට යෙදුණා. ඒ වගේම මේ මොහොතේදී 3 දිනාටම ටීනා ෂැනල් අක්කටත් ඒ වගේම උදාර මාෂාන් අයියටත් ඒ වගේම ඉසුරු ප්‍රියන්ජිත් අයියටත් ස්තුතිවන්ත වෙනවා. පුණ්‍යානුමෝදනා කරන මේ බෝධින් වහන්සේගේ පිහිට තව දුරටත් ඔබ සියලුම දෙනාටම ලැබේවා. ඔබේ ප්‍රාර්ථනාවන් ඒකාලෝකමත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.